උඹලා ඕනි මගුලක් කරපල්ලා මම නම් එන්නේ නැහැ ඔවට. ආත්තේ කවුද අර කුමාරි නංගියම හොදින් ඉන්නවද? දැන් එයාලා මෙහි නෑ නංගි. ඒ අය අක්කේ? එයාලා මෙහෙන් ගියානේ. ඒ කියන්නේ ගමෙන්ම ගියාද? ගිහින් නෙවෙයි නංගි යන්න වුණා. ඒ මොකද අක්කේ? නංගි දන්නවද එයාගේ අර බාල පුතා ඉන්නේ? ඔව් ඔව් අක්කලාගේ මේ පුතාගේ යාළුවා නේද? අන්න හරි. ඉතින් ඒ ළමයාගේ ඇඟට මොකෙද්ද ආත්මයක් වැහිලා හරියට කරදර වුණා. නෑ. අම්මෝ ඒකව යවන්න පුදුම වැඩ කන්දරාවක් කරේ. හරියන්නෙම නැති පාර තමයි මෙහෙන් යන්නම ගියේ. පව් හැබැයි මොනා වුණත් හොඳ අය නේද? කරුමේ තමයි ඉතින්. මේ අරුට මොංගල්ද බං? ඇයි බං? ඌට පිස්සුද බං අර බෝඩ් එකක් අරන් මගුලක් කරන්න හදන්නේ? ඒ මදිවට අපේ එක ඌත් ඒකටම හරියනවා. ඕකා ඒ දවස්වල ඉඳන් ඔය එක එක පිස්සු වැඩ කරනවා බං. මේ ඒක නෙවෙයි අද රැට යනවද? කොහෙද? ඇයි අරක ටෙස්ට් කරන්න පාළු තැනකට යමු කියලා කතා වුනේ? අනේ මන්ද බං උඹලා දැන් යනවද? අරක නම් කිව්වේ යමු කියලා නම් තමයි. යනවනම් යමන් ඉතින් මම තනියෙන් ගෙදරට වෙලා ඉන්නේ. ඔය කියනකොටම ඔය එන්නේ. මම බැලුවා ඔය කට්ටිය කෝ කියලා. කම්මැලි නිසා පොඩ්ඩක් එළියට ආව බං. කෝ මාටින් අයියා? ගේ හිටියා නේද? ඇයි ගේ නැද්ද? පේන්න නම් හිටියේ නෑ අයියේ. ඒ පාර කොහෙද යකෝ මේක ගියේ? මේ කම්මැලි වගේ නම් යමුදර වත්ත බලලා එන්න. වත්ත කිව්වේ? මං ඊයේ රෑ අර ඔයාලට කිව්වේ පාළු වත්තක් තියෙනවා කියලා. දැන් යමු කියලාද කියන්නේ? මං යමු කිව්වේ ඉතින් ඔයාලට කම්මැලි නිසා. නිකන් ඉන්න එකේ යමන්කෝ එහෙනම්. මේ අපි අරේ යනවා. උඹ එනවද යන්න? කොහෙද? අර වත්ත බලන්න. ඇයි බං ඊයේ කතා වුනේ? මොකද බං දැම්ම යන්නේ? නිකන් යන්නේ. මෙයාලට කම්මැලි නිසා ගිහින් බලලා එන්න යන්නේ. දැන් උඹ එනවද නැද්ද? යමන් ඉතින්. මං බෑ කිව්වේ නෑනේ. මේක තමයි මං කිව්ව තැන. මෙතන කරොත් නම් අනිවාර්යෙන් වැඩේ හරියයි බං. බලපංකො මෙතන ඇති. මේ අපි රැට එන්නෙත් මෙතනටද බං? ඔව් මාටින් අයියේ. ඇයි බොක්ක කූල් වුණාද? පිස්සුද උඹට? අර බලපන්. අතන ගෙදරකුත් තියෙනවා. බං මං එද්දි බලාගෙන කිලෝමීටරයක් විතර ඉඳන් එක ගෙදරක්වත් මේ පැත්තේ තිබ්බේ නෑනේ. අඩේ ඒක නම් ඇත්ත. මාත් එක්ක. ඇයි බං මේ? මාත් ඒ ගැන නම් වැඩිය දන්නේ නැහැ අයියේ. මං දන්න කාලේ ඉඳන් මේ පැත්ත මෙහෙම්මයි. ඇයි බං මේ පැත්තේ මිනිස්සු ගෙවල් හදන්නේ නැත්තේ? ඇයි උඹ එකක් හදාගන්නද? මේ අපි යමුදර ගෙදර පැත්තට පොඩ්ඩක්. බම් මේ අපි දැන් යමුද? දැන් අපි ආවේ මාටින් අයියේ. තව ටිකකින් යමු. ඕක ඔය යමු ගාන්නේ. ඕක දැන් හොඳටම බය වෙලා ඉන්නේ. ඒකයි. මාටින් අයියා එච්චරටම බයයිද? ඔන්න බලපන්කෝ. බලු වැඩ කරන්න එපා යකෝ. උඹගේ කටනම් කොහමද? රෑ එන්න කතාව. මොකද මාටින් අයියේ? ඔයා හොඳටම බය වෙලානේ. බය වෙන්නේ නැද්ද බං? අරක එකපාරටම පස්සෙන් ඇවිල්ලා බය කරද්දි. මේ අපි එහෙනම් දැන් යමු. ආයෙ රෑ වෙලා ඉන්නත් එපයි. ආයේ අර අපේ ළමයි නේද අර යන්නේ? ඔව් අපේ ළමයි තමයි. මොකටද දන්නේ අර පැත්තට ගියේ? ඇයි අයියේ? මේ පැත්තට කවුරුත්ම යන්නේ නෑ මල්ලි. මොකද අයියේ? මේට අවුරුදු ගානකට උඩදී මොකද්ද වෙලා පවුලක් මැරුණා. ඒ අයගේ ගෙවල් තියෙන ඔය කැලේ මැද්දේ. මේ පැත්තේ ගෙවලුත් හරියට අඩුයි වගේ නේද අයියේ? මෙතනින් එහාට එක ගෙදරක්වත් නෑ මල්ලි. අනිකර කැලේ විතරයි තියෙන්නේ. අපරාධේ නේද මේ ඉඩකඩම්? අපරාධේ නෙවෙයි මල්ලි. මේ පැත්තේ කාටවත්ම ජීවත් වෙන්න බෑ. අර මැරුණ පවුල හොල්මන් කරනවා. ඕනවා? ඔව් මල්ලි. ඉතින් ඒකට මොකක්වත් කරලා නැද්ද? මොනා කියලා කරන්නද මල්ලි? කරන්න පුළුවන් හැමදේම ගම්මු කරා. බැරිම තැන තමයි ඔය නිකන් හිටියේ. ඉතින් කලින් ওই පැත්තේ මිනිස්සු හිටියේ නැද්ද? හිටියා. ඔය ප්‍රශ්න නිසා ඒ අය ගෙවල් දොරවල් අතරලා යන්න ගියා. ඒත් ඉතින් අයියේ එක ගෙදරක්වත් පේන්න නැහැනේ. ඒ දවස්වල රජයේ මැදිහත් වෙලා ඉඩම් ගන්න ඕනි නිසා දෝසර දාලා ඔක්කොම විනාශ කරා මල්ලි. මොකද මාටියෝ මහන්සිද? මහන්සිදත් කියලා අහනවා. අර අවුවේ ලේසි පහසු දුරක්ද බං ගියේ? උඹ නිකන් බය වෙලා වගේනේ බං. අනේ මේ උඹ මගෙන් මොකුත් අහගන්න එපා. බය කරලා දැන් බය වෙලා වගේලු. හරි බං විහිළුවක් නේ කරේ. ඵලයන් බං යන්න. පුතේ කොහෙදනේ ඔයාලා ගියේ? කොහෙවත් නෑ අම්මේ. කම්මැලි නිසා ටිකක් ඇවිදින්න ගියා. අන්න අර පුතා කට්ටියටම නහනවනම් එන්න කියන්න කියලා කිව්වා. මෙහෙනම් කොච්චර නෑවත් ඇති හිතෙන්නේ නෑ ඔයි. ඒක නම් සිරා බං වතුරේම ඉන්නේ හිතනවා. මේ දැන් කීයටද යන්නේ? ගෙදරින් 5ට විතර යමු. නැත්නම් අම්මලායි කොයිද රැවිලා යන්නේ කියලා. එතකොට කීයටද බං වැඩේ පටන් ගන්නෙ? 7ට විතර පටන් ගමු. කොහොමද රැවිලානේ මේක කරන්නත් ඕනි.
මේ මම නම් පැත්ත පලාතේ නැහැ හොඳේ. උඹලා ඕනි දෙයක් කරපළ මම නම් එන්නේ නැහැ. බලාගෙන යද්දි මම නෙමෙයි බය. උඹනේ. උඹ වගේ නම් මම බය නැහැ. බය නැත්තම් ඉතින් වරෙන්කෝ. උඹ දන්නවනේ මං ওই විකාර දේවල් වලට කැමති නැහැ කියලා. හරි හරි අපි ඉක්මනට ගෙදර ගිහින් කාලා හැම ලෑස්ති වෙමු. මාටින් අයියේ ඔයා ඉටිපන්දන් එහෙම ඔක්කොම දාගත්තානේ. ඔව් ඔව් බං ඔක්කොම හරි. එහෙනම් අපි යමු. ඒයි මල්ලි කොහෙද ඔය ඔක්කොමලා යන්නේ? කොහෙවත් නෑ ඇයි? මේ එද්දි පපඩම් පැකට් එකක් අරන් එනවකෝ. අම්මා මට යන්න කිව්වේ. දැන් ඔයාලා යනවනේ. හරි හරි. හැබැයි ටිකක් රෑ වෙයි. අම්මෝ බං දැන් නම් බයක් හිතෙනවා. බලපංකෝ එහෙන සද්ද බද්ද. දැන් වෙලාව කීයද සුපුන් අයියේ? දැන් නම් 7ට ළඟයි බං. 6:50යි වෙලාව. එහෙනම් හොඳ තැනක් බලලා වැඩේ පටන් ගනින්න. මේ අපි ගෙට යමුද? අම්මෝ මේ අපි ගෙට යන්න ඕනේ බං එළිය කරමු. මෙන්න මූ දැම්ම බය වෙලා. බය වෙන්නේ නැද්ද බං මේ ඇහෙන සද්ද බද්ද එක්ක? හරි හරි කරන දෙයක් ඉක්මනට කරමු.